welcome back to Life with Ellie YouTube channel. ආරම්භය ගන්නවා. Now I'm playing on my phone. ඔන්න ඉතින් අදත් වෙනද වගේම තාමත් ආදරෙන් පිළිගන්න අපේ Life with YouTube channel එකට. ඉතින් ඕන අපෙන් අහලා තිබ්බා තව වීඩියෝ කරන්න කියලා මේ ස්කූල් ගැන. ඉතින් අපි ඉස්සෙල්ලාම මම කියන්නම් අපේ පුතාගේ අත්දැකීමුත් එක්ක කියලා ඉන්නම්. ඉස්සෙල්ලාම පුතාව අරන් ඇවිල්ලා මෙහෙට රුමේනියාවට ආවට පස්සේ ඉස්සෙල්ලාම අපි ආව කින්ඩර්ගාඩන් එක තමයි දැම්මේ. අවුරුද්දක් ඒකේ හිටියා. ඉතින් ඒතකොට එද්දි අපි පුතා අවුරුදු 5ක් නේ. අවුරුදු 5යි. ඉතින් කින්ඩර්ගාඩන් එකට ගිහින් ඉවරයි මේ අවුරුදු 6 නේද? අවුරුදු 6 ලැබෙනවත් එක්කම තමයි මේ මෙහි 0 ක්ලාස් එකට දාන්නේ. අවුරුදු 6න් තමයි මෙහි ඉස්කෝලේ පටන් ගන්නෙ 0 ක්ලාස් එකේ ඉඳලා. ඉතින් අවුරුදු 6න් තමයි සාමාන්‍යයෙන් ඇතුළත් කරන්නේ. උනාට පොඩ්ඩක් වයස එහෙම වුණාට ඒක ලොකු ගැටලුවක් නැහැ. අවුරුදු 6 7 8 නේද? 7 වගේ තවුලක් නැහැ. ඉතින් ඒත් එක්කම අපි හිතුවා අපි තීරණය කරා මොකද මුලින් ඉඳන් මේ යන්න ඕනේ අලුත් භාෂාවක් ඉතින් අපි කිසි දෙයක් දන්නේ නැහැ. දැන් හස්බන්ඩ් කතා කරන්න පුළුවන් වුණාට ලොකුවට දැනුමක් නැහැ නේ ලියන්න කරන්න. ඉතින් ඒක නිසා තමයි ගොඩක්ම කින්ඩර්ගාඩන් එකට ඉස්සෙල්ලාම පුතාව ඉස්කෝලේ මේ කින්ඩර්ගාඩන් එක ඇතුළත් කරන්න හිතුනේ. ඉතින් ඊට පස්සේ තමයි ඒකේ අවුරුද්දක් හිටියා. හැබැයි ඉතින් හරි අමාරුවෙන් තමයි ගියේ. මොකද මේ රට හුරු වෙද්දි ගොඩක් ඉතින් අර පොඩි බබාට ඉතින් අමාරු වෙන්න ඉඩ හැදෙනවා. සීතත් එක්ක අමාරුයි. ඒක නිසා ලොකුවට ඉතින් යන්න හම්බුනේ නැහැ නේ වින්ටර් එකේ. එහෙම ඊට පස්සේ අපි කොහොම හරි මේ කලින් ලියන්න ඕනේ ස්කූල් වලට ඇතුළත් කරනවා නම් සාමාන්‍යයෙන් මෙහි සිස්ටම් එක කලින් ලියන්න මැයි නේ මැයි යාලා දවසකුත් තියෙනවා. ඒක ඉතින් ඔයාලා ඉස්කෝලේ ගිහින් දැනගන්න. මොකද නෝටිස් බෝඩ් එකේ එහෙම නෝටිස් දානවා ඔයාලා අපිට තියෙන ඕනම ඉස්කෝලකට ඔයාලට ගිය හැකි. ඔයාලට තෝරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට ඉස්කෝල ගොඩක් තියෙනවා. ඉතින් කැම්පස් ඉස්කෝලයක් තෝරගෙන ඉස්කෝලේ ගිහිල්ලා ඉස්සෙල්ලාම ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ. කොහොමත් මයි 3 වෙනි සතියේ. 2 වෙනි සතිය හෝ 3 වෙනි සතිය මට එච්චර ලොකුම මතක නැහැ. 2 වෙනි සතියේ නැත්නම් 3 වෙනි සතිය තමයි ගියේ මම. ආමේ මුලින්දම කියන ඇත්තටම වීඩියෝ කරලා තියෙනවා. මොකද ආයා ඉල්ලන හින්දා තමයි කියන්නේ. මම කරලා තියෙනවා සම්බන්ධ කෙටියෙන් කියන්න. ඒවා ඇතුළට ගිහිල්ලා බලන්න. අපිට අමතක වෙච්ච දේවල් තියෙනවා. මේ හොල්ලන්න එපා. හකුල්. මේ ඉතින් අපේ ඉස්ලාම් රෙජිස්ටර් වුණා. ඊට පස්සේ යාලා අපිට කෝල් කරලා කියනවාද? මොකද්ද? එන්න ඕන දවස ආපහු ඉස්කෝලේ. ළමයි ඉස්කෝලේට එන්න දවසද? ඔව්. නෑ ෆෝම් එකක් දෙනවා. ෆෝම් එක ෆිල් කරනවා. ෆෝම් එකේ තියෙනවා කවද්ද ඉස්කෝල පටන් ගන්න කියලා. ඔව් ආය මේ කෙලින්ම ඉස්කෝල් එක පටන් ගන්න දවසට තමයි යන්නේ. සාමාන්‍යයෙන් අපි ඉස්කෝල එකට රෙජිස්ටර් වෙන්න යද්දි කිසිම දෙයක් අවශ්‍ය නැහැ ලොකුවට. අවශ්‍ය වෙන්නේ ID එක නේ. තාත්තගේ ID එක ඕනද? මගේ ID එකයි. අම්මගේ ඕනෙත් නැහැ නේ. අම්මාව ගණන් ගන්නෑ. මේ මගේ ID එකයි එලිසගේ ID එකයි තමයි ඉල්ලුවේ. එලිසගේ ID එක උනේ ඉස්කෝලේට බාරගත්තට පස්සේ තමයි ගේන්න කිව්වේ මේ ID එක කොපි එක. අපේ ඉස්කෝලේට දානවා වගේ ලොකු දේවල් ඕනේ ID එක විතරයි ඕනේ. පාස්පෝර්ට් එක ඉල්ලන්නේ නැහැ නේ. පාස්පෝර්ට් ගණන් ගන්නෑ. ID එක විතරයි ඉල්ලුවේ. ඊට පස්සේ ෆෝම් එකක් දුන්නා මට ෆිල් කරන්න. මම ඊට පස්සේ ඒක ෆිල් කරපුවාම එතන සෙක්‍රටරි එකේ ඉන්නවා එක්කෙනා එයා මට කිව්වා වෙලා යන හින්දා මම ෆිල් කරන්නම් ටක් ගාලා details ටික දීපන් කිව්වා. ඉතින් මම identity පෙන්නුවා. ඒ ටික දැම්මා. නම ගම දැම්මා එච්චරයි. මම නමයි ගමයි ඒ ටික ලියලා දැම්මා. අර ඉතුරු දේවල් මේ පොඩි දේවල් තිබ්බ ඒ ටික එයා ෆිල් කරන්නම් කිව්වා. අපි මම ලොකුවට කියන්නේ නැහැ. මොකද මම කරලා තියෙනවා. පුතා පළවෙනි පාර ඉස්කෝලේදී පොඩ්ඩයි වීඩියෝස් බලන්න පුළුවන් ලින්ක් එක දාන්න පල්ලෙහැන්. ඉතින් ඊට පස්සේ 0 තව දෙයක් මෙහි අය කියනවා කින්ඩර්ගාඩන් එකේ ලොකුවට උගන්වන්නේ නැහැ කියලා අපේ ඉස්කෝලවල වගේ. ඇත්තටම අපේ පුතා අවුරුද්දක් ගියානේ ලොකුවට උගන්වන්නේ නැහැ තමයි එහෙම කින්ඩර්ගාඩන් වල. පොඩි නම්බර්ස් ගොඩාක් උගන්වන්නේ දැන් සාමාන්‍ය විදිහට නම්බර්ස් කලර්ස් ඒ වගේ වචන අකුරු ලියන්නෙම ලොකුට උගන්වන්නේ නැහැ. ඇත්තටම අර පොඩි ඇක්ටිවිටිස් තියෙන්නේ බබාලට කරන ඒ වගේ ඔය සෙල්ලම් කරන දේවල් ඒ වගේම කොහේ හරි ඇත්තටම අනිවාර්යයෙන් මාසෙක සැරේ කොහේ හරි මෙයාලම මේ ට්‍රිප් එක එක්ක යනවා. ඒ හැමදේම නොමිලේ. රජයකට දැම්මොත් මම මේ රජය ගැන කතා කරන්නේ. ඉතින් එයාලා තමයි ඒවට එක්ක යන්නෙත්. ඉතින් අපි යන්නෙත් නැහැ. ආරක්ෂිත හැබැයි හැමදේම. ඉතින් කින්ඩර්ගාඩන් එක ලොකුට උගන්වන්නේ නැහැ ඇත්තටම. මම දන්නේ වෙන කින්ඩර්ගාඩන් වල ප්‍රයිවට් වල එහෙම කොහොමද කියලා.
ඉතින් ඊට පස්සේ එහෙම ගියාම 0 ක්ලාස් එකෙත් වැඩ කරනවා. ලියනවා, ගණන් හදනවා, ඒ වගේව තියෙනවා. සබ්ජෙක්ට් 4ක් වගේ යනවා නේද? ආගම, ඉංග්‍රීසි, ගණිතය, රුමේනියන් භාෂාව නේ. ස්පෝර්ට් සබ්ජෙක්ට් 5ක් වගේ තියෙනවා. 8 ඉඳන් 11:45 වෙනකන් තමයි 0 ක්ලාස් එකේ. ඊට පස්සේ දැන් ගියවුත් අපේ පුතා හිටියේ grade 1 වල. grade 1 වල ඊට වඩා පොඩ්ඩක් ඉතින් වැඩ වැඩි. පොඩ්ඩක් ගොඩක් වැඩ වැඩි grade 1 වල අමාරුයි. ටිකක් ඒ කියන්නේ තියෙන ගණන් අනම්මනම් අමාරුයි. ඒකෙත් ඒ සබ්ජෙක්ට් ටිකම තමයි. ගණිතය, රුමේනියන් භාෂාව, ඉංග්‍රීසි, ආගම, ස්පෝර්ට්, තව පරිසරය හා විද්‍යාව. එහෙම ඒ විදිහට සබ්ජෙක්ට් එකක් තියෙනවා. ක්ලාස් 0 එකේ ඉඳලා උගන්වන්න ගන්නවා හොඳටම. ඔව් 0 ක්ලාස් එකේ ඉඳන් ගොඩක් වැඩ වැඩි. එකට ඒදි තවත් grade 1 වේ තවත් ඊටට වැඩි. ඉතින් grade 1 එකේ මම කියන්නම් උගන්වපු දේවල් ඇල්ෆබෙට් එක කරනවා සම්පූර්ණයෙන් මුල ඉඳන්ම කරනවා අහපව්. හැබැයි දැන් මෙයාලා ඉස්කෝලේ වල ළමයි ලියන්නේ වැල් ලකුරෙන්. ඉතින් ළමයිට වැල් ලකුරු ලියන්න පුරුදු කරන්නේ grade 1 වල ඉඳන්. ඉතින් ඒවට වෙනම අච්චුපොත් තියෙනවා. අපි සල්ලි කියලා තමයි මේ දේවල් ගන්න ඕනේ. අච්චුපොත් නේද? අච්චුපොත් මම හිතන්නේ හෙන ගොඩක් අපි ගත්තා. අවුරුද්දටම එකපාර වගේ තමයි නේද? අච්චුපොත් මුලට අපි අතුල්ලෙද්දිම තමයි අච්චුපොත් අපි ගන්න ඕනේ එකපාර අවුරුද්දටම. ඊට අමතරව සපෝත් මිලදී ගන්නත් ඕනේ. එක එක ටීචර් කියනවා නේ දානවා ගන්න ඕන. ඉතින් මම කියන්නේ මොන වගේද ගන්නේ කියලා. ඉතින් වැල් ලකුරු ලියන්න හුරු කරනවා. ඒකම ඒවට අදාළ වචන, ඒ වගේම විශේෂයෙන් වචන ශබ්ද කරන විදිහ ගොඩාක් වැදගත්. දැන් මට අපිට උන වරදක් තමයි අපි දැන් අර වචනයක් ලියද්දි හදනවනේ ඒක අර අපි ලංකාවේ කඩනවනේ වචනේ උනත් අම්මා කිව්වම නේද ඒක කඩනවනේ ළමයෙකුට වචන උගන්වලා ලියන විදිය. ඉතින් ඒක යාලා අර කඩලා ලියන විදිහක් තියෙනවා. ඉතින් ඒ විදිහට අපි ලියද්දී ශබ්ද කරන විදිහ අනුව ගොඩක් අපිට වැරදුනා ඒක. අපි ගොඩක් කලාට මේ ට්‍රාන්ස්ලේට් එක එහෙම මේව කරලා ලියද්දී වැරදි ගොඩක් දේවල් වචන එහෙම. ඒක නිසා තමයි අපි අර ගොඩක් වෙලාවටම කියන්නේ ඉගෙන ගනිද්දී රුමේනියන් කෙනෙක් ගෙම් ඉගෙන ගන්න කියන එක අපි අර ටිකක් කියන්න ගත්ත අපි ওই හේතු හින්දා. විශේෂයෙන් පොඩි ළමයෙක් එහෙම යොමු කරනවා නම් රුමේනියන් කෙනෙක් කරාම යොමු කරන්න කියලා කිව්වේ ඒකයි. ගොඩක් දුරට මේ අඩුපාඩු වැරදි වෙන්න සිදු වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඒ විදිහට තමයි උගන්වන්නේ. ගොඩක් වෙලාවට මෙයාට දැන් එක බුක් එකක් තියෙනවා. ඒක බලාගෙන අර කියන්නේ අර මොනවා ඡේදනේ නිකන් පොඩි ස්ටෝරි තියෙනවා. ඒවා මෙයා ගෙදර ඇවිල්ලා කොපි කරනවා වැල් ලකුරෙන්. ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මැත්ස් පැත්ත ගොඩක් සංකීර්ණයි කියලා වෙලාවකට හිතෙනවා. මොකද අර සමීකරණ ඒ කියන්නේ අර අපි මොනවද ඒවට කියන්නේ? ඡේදයක් දීලා නේද? නිකන් ඔය සමීකරණ විසඳන්න ඒ වගේ ඒවා හිතන් තියෙන ගණිතේ පැත්තෙම ගොඩක් වැඩ වැඩි කියලා හිතෙනවා ඒ ගණන් දිහා බලපුවම. ඉතින් ඔය විදිහට තමයි ඉතින් එක වසර උගන්වන්නේ. ඇත්තටම ඔයාලට දැන් හිතේ ටික ටික බබාලා ඉන්නයි දන්නවා. ඉස්කෝලේ මෙහෙ ගොඩක් ළමයි දැන් යනවා. ඉතින් වැඩ වැඩි ඇත්තටම ඉස්කෝලේ යන්න ගත්තයින් පස්සේ ගොඩක් දේවල් උගන්වනවා. ඉතින් මෙයාලට හිරිය ටිකක් වයස ටීචර් කෙනෙක් එයා ගොඩාක් හෝම්වර්ක් එහෙම දෙනවා. ගෙදරදී කරන්න. ඉතින් ඔය හේතු නිසා අපි මෙයා ආෆ්ටර් ස්කූල් එකකට දැම්මේ. සල්ලි ගැන හිතන්නේ නැතුව. ඉතින් ඒ දේවල් ටික තමයි උගන්වන්නේ ඉස්කෝලේ. ඊට අමතරව අපි තව කියන්නම් ප්‍රතිලාභ නේ ටිකක් කියන්නම්. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපි දැන් මෙහි ID එක හැදුවෙන් පස්සේ දරුවෝ ඉන්න අයට බබාලට අවුරුදු 18 වෙනකන් රජයේ දීමනාවක් ලැබෙනවා. ඒක ලේඛිය 250ක්ද? ඒක මුලින් තිබ්බ 250යි දැන් 292යි. දැන් ඒක ටිකක් වැඩි වෙලා වුණා. ඉතින් ඒ විදිහට ඕනම කෙනෙකුට ඕනම ළමයෙකුට ඒක ID එක හැදුවෙන් පස්සේ ලබා ගන්න පුළුවන් ඒ දීමනාව. ඊට අමතර තව එකක් තියෙනවා ඉස්කෝලේ. ඒ දීමනාව හදාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා නිතරම කෝල් කර හැම එක්කෙනාටම රිප්ලයි කර ඉන්න බෑ. වැඩ කරන වෙලාවට හරි අමාරුයි. පුළුවන් වෙලාවට තමයි රිප්ලයි එක දාන්නේ. ඒ වුණාට ගොඩක් අයට මම කෙටියෙන් දානවා ඔයගොල්ලෝ ඉස්කෝලෙන් ගිහලා කතා කරලා ඒකේ ෆෝම් එකක් තියෙනවා අරගන්න කියලා. ඒ වුණාට මේ ඒක අර බේසිකලි අපි ගිහිලා කතා කරලා ඒකේ ෆෝම් එකක් තියෙනවා අලොකාසියේ කියලා. ඉතින් ඒ ෆෝම් එක ඉන්ටර්නෙට් එක හරහා හරි මේ ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ වැඩ පොලේ විස්තර එතකොට අනිවාර්යෙන් කොන්ත්‍රාත්යක් තියෙන්න ඕන.
වැඩපොලේ විස්තර විනාඩියක් ඉන්න ඔයා කියන්නේ මේ අර 291ද 291. හරි. ඉතින් වැඩපොලේ විස්තර අනම්මනම් ඒ ටික දාලා ඒක ෆිල් කරලා ඒක බාර දෙන්න ඕන ඔයගොල්ලෝ ඒ මං කියන නම ගහපුවම ඔයාලා ඉන්න හරිය ප්‍රදේශයේ ඒකේ පෙන්නනවා. පෙන්නපුවම මං ගොඩක් අයට අයට ගොඩක් අයට හදලා දෙන්න තැන් හිටම් කියන්නේ Google එකේ සර්ච් කරපුවම එනවා. ඉතින් ඒක ඒතන්ට ගිහලා බාර දෙන්න ඕන. බාර දුන්නාට පස්සේ ඕගොල්ලන්ගේ ෆෝන් නම්බර අනම්මනම් දාලා ඒගොල්ලෝ ඒක ඇක්සෙප්ට් කරලා ඉවරලා අපිට ඒක සල්ලි වැටෙන්න අද බාර දුන්නයි කියලා අදම සල්ලි වැටෙන්නේ මාස 2ක් 3කට පස්සේ තමයි ඒ සල්ලි වැටෙන්නේ. සමහරක් වෙලාවට ඕගොල්ලන් ඩෙන්ටිටි හදපු දා ඉඳලා පහුගිය වලටත් වැටෙනවා. ඉතින් ඒ හින්දා මේ ID එක හදපු දා ඉඳලා ඔයාලට දැන් අපි කියමු ID එක හදලා හැදුවේ මේ අවුරුද්දේ ජූලි වගේ කියලා. දැන් අපි දැන් මේ ඔක්තෝබර්නේ. ඔක්තෝබර් කිමකක බාර දුන්නේ අර මාස ටිකත් එක්කම හම්බ වෙනවා ඔයාලට. බැංක් account එකට ඒ සල්ලි හම්බ වෙනවා. ඒ 290 ගානේ 292 හම්බ වෙනවා. ඉතින් ඒක තමයි එකම ප්‍රතිලාභය. තව එකක් ඊට අමතරව තව එකක් හම්බ වෙනවා. ඒක හැමෝටම හම්බෙන්නේ නැහැ. අඩු ආදායම්ලාභී කියලා එකක් හම්බ වෙනවා. මේක මෙහෙමයි. ඊළඟ එක දැන් ඔයාලට ගන්න පුළුවන් ඉස්කෝලේයි තමයි ගොඩක්ම. ඉස්කෝලේදී 0 ක්ලාස් එකේ ඉඳන්ම ඔයාලගේ ටීචර් හරහා තමයි දරුවගේ පන්ති භාර ගුරුතුමිය හරහා තමයි ෆෝම් එක ගන්නෙ. මොකද මේ එයා දානවා ඒ ෆෝම් එක ඉස්කෝලේ ගෲප් එකේ. දැන් අපි ඉන්නවා ටීචර් වෙනම ගෲප් එකක් ඉන්නවා අම්මලා වෙනම ගෲප් එකක් ඉන්නවා. ඉතින් ටීචර් ගෲප් එකේ ටීචර් දානවා ඒ ෆෝම් එක. මේ එහෙම වුණොත් දැම්මේ නැත්තම් හදිස්සියවත් ඔයාලා ඒක විස්තර ටීචර්ගෙන් ඉල්ල ගන්න. මොකද මේ ටීචර් හැම එක්කෙනාටම පෞද්ගලිකව කියන්නේ නැහැ එහෙම. මේ මොකද අඩු ආදායම් ලාභින්ට තමයි ඒක ලැබෙන්නේ. ඒකේ දැන් මෙයාත් නොදන්න දෙයක් තියෙනවා මං කියලා නෑ. ඒ කියන්නේ මේ ලැබෙන්නේ නැති වෙන්න හේතු තියෙනවා ගොඩක්. එතකොට අඩු ආදායම් ලාභී කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් සාධක තියෙන්න ඕන. එතකොට අපි කියමුකෝ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම ජොබ් එකක් කරනවා නම් කවදාකවත් අඩු ආදායම් ලාභී වෙන්නේ නැහැ. හරිද? මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. ෆෝම් එකේම තියෙනවා. ෆිල් කරද්දි ෆෝම් එකේම තියෙනවා ට්‍රාන්ස්ලේට් එකක් ගහලා බලන්න. අමාරුවේ වැටෙන්න එපා. ඔයාලා අඩු ආදායම් ලාභී කියලා ඒකට වංචාවක් කරලා ඒ කියන්නේ ඔයාලට අඩු ආදායමක් තියෙන්නේ කියලා හොඳ සැලරි එකක් අරගෙන අඩු ආදායමක් තියෙන්නේ කියලා ඒක යම් කිසි දෙයකින් ඔප්පු වුණොත් ඔයගොල්ලෝ මේ සල්ලි ගත්තට පස්සේ ඒ ෆෝම් එකේ තියෙනවා නීතියෙන් දඩුවම් විඳින්න පුළුවන් වරදක් කියලා. නීතියෙන් දඩුවම් විදිය හැකි වරදක් කියලා තියෙනවා. අමාරුවේ වැටෙන්න එපා. මං කිව්වට පොඩ්ඩක් ඒක ඒ ෆෝම් එක හරියට අරගෙන ට්‍රාන්ස්ලේට් එකක් ගහලා හරි බලන්න. මොකද සමහරක් අය අඩු ආදායම් ලාභී කියලා ඔප්පු කරන්න මේ චූටි ගානක පොඩි මුදලකට ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒකෙත් හම්බෙන්නේ ලේ 250ක් නැත්නම් ලේ 300ක් තමයි හම්බෙන්නේ. බුර්ස සොචාල. ඒක තමයි ඒකේ නම. ඉතින් ඕකේ අර තියෙනවා තමන්ගේ සැලරි එක අරන් පවුලේ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවද? ඒක කියන්නේ ශුද්ධ වැටුප නේද? ශුද්ධ වැටුප ටැක්ස් එකේ මේ ඔක්කොම කපලා කැපිලා දැන් සාමාන්‍යයෙන් ටැක්ස් එක කපුවම අවම්පඩියේ මේ ලේ 2550 නේ වැටෙන්නේ. 550ද 57ද මන්ද ඔය ගානක් වැටෙන අවම්පඩිය. මේ දැන් ඔය ස්ථාරේ ඒකට අඩු වෙන්න ඕන. ඔව්. ඒකට දැන් අඩු වෙද්දී එයාලගෙත් පඩිය වැඩි වෙන්න ඒක ගාන හැදෙන විදිහ වෙනස් වෙනවා. ඒ අරවන් පඩියට තමයි එයාලා කොහොමත් ඒක හදන්නේ. ඉතින් දීමනා ගොඩක් දෙනවා. ඉතින් මම හිතන්නේ අපේ කෙනෙකුට ලබන්න පුළුවන් තව දීමනාවක් තමයි ඕක නේද? අඩු ආදායම්. ඒ කියන්නේ හැබැයි මේ අර කිව්වා වගේ දෙන්නම අරවන් පඩියේ ඉන්නවනම් ඒ ගන්න බෑ කොහොමද? ඒතර 5000ක් නේ. ඒක ළමයි වුණ ගොඩක් ඉන්නවනම් ඒක පුළුවන්. මොකද ඒක බෙදෙනවා. අවුරුද්දට තමයි ඒක හදන්නේ. ඒක මට මතක නැහැ ඒක හරියටම කිව්ව විදිය. ඒක කියෙන් මේ ඒක අරගෙන යවම් පඩිය දැන් අපි කියමුකෝ 3000 කියලා 3000 බෙදන්න ඕන 3ෙන්. එතකොට එක්කෙනෙකුට වැටෙනවානේ එක ගාන. ඒ ගාන ෆෝම් එකේ නියම කරලා තියෙනවා මේ ලේ 800ද කීයද එක්කෙනෙකුට වැටෙන්න ඕන. ඒක පඩි වාර්තාව අනිවාර්යෙන් ඕන. වැඩපොලේ වැඩි වාර්තාවක් ගන්න ඕන. වැඩ කරන ආයතනේ ගන්න. ගොඩක් තියෙනවා දේවල් කරගන්න. ඒ දේවල් කරගන්න ඕන. ඒ වගේම තව එකක් දෙනවා ළමයින්ට පොත් ගන්න. පොත් ගන්න කියලා එකක් දෙනවා. කියන්නේ පොත් ගන්න හෝ
ළමයින්ට ස්කූල් අඳින්න ඇඳුම් ගන්න කියලා තව එකක් දෙනවා ලේ 500ක හෝ 600ක මුදලක්. ඒකත් අරකට ඇතුල් වෙන්න ඕන. ඔය මගෙන් නිතරම අහන ප්‍රශ්නේ හින්දා මේ අද කියන්න තීරණය කරේ මේ අර වගේම අඩු ආදායම් ලාභින්ට ඇතුල් වෙන්න ඕන. තව එකක් තියෙනවා ඒක දෙන්නේ ළමයින්ට පොත්. ඒ කියන්නේ ඒ අඩු ආදායම් ලාභී කියලා ඔප්පු කරාට පස්සේ ඒක ඔප්පු වුණාට පස්සේ ස්කූල් එකටම ඒ පැකට් එකේ වල පොත් පැකට් එකක් තමයි දෙන්නේ. ඒකේ පොත් පැන්සල් ඉරේසර් හැමදේම බෑග් එකක් ඒ ටික ඔක්කොම තියෙනවා. ඉතින් මේ මං කියපු වචන නම් පොඩ්ඩක් කල්පනාවට හිතන්න. මොකද රුමේනියන් අය සාමාන්‍ය සෙල්ලම් අඩුයි ඒගොල්ලොත් එක්ක. ඉතින් ඒ හින්දා මොකක් හරි යම් කිසි තැනක වැරදුනොත් අපරාධේ. ඔව් ඒක නිසා මේ කල්පනා කරලා බලන්න කරලා පොඩි ගාණක් නිසා කල්පනා කියන්නේ අමාරුවේ වැටෙන්නේ නැතු යන්න පොඩි ගාණක් නැත්තටම දැන් අපේ ලංකාවේ කට්ටිය ඉන්නවනේ ලෙව් 2500න් උඩ 3000 4000 5000 6000 7-8000 ගන්න අයත් ඉන්නවනේ සැලරි එක. ගොඩාක් වෙලාවට මේ ෆැමිලි වීසා ඇවිල්ලත් ජොබ් කරනවා. මේ දැන් කොහොමද පුළුවන් ජොබ් කරන්න පුළුවන් වර්ක් පර්මිට් එකක් දාගෙන ඉතින් එහෙම කරන අය ඉන්නවා. එහෙම වර්ක් පර්මිට් එකක් නොදා කරන අයත් ඉන්නවා. ඉතින් ඔයාලා ගණිතය අපි දන්නේ. ඔයාලා ඒව බලලා ඉතින් කල්පනා කරලා ඔයාලා හිතලා බලලා ගන්න දේවල්. අනිත් එක දීමනා ගොඩාක් අපි හැම එකටම ෆෝම් පුරවන්න ඕනේ තාත් එක ෆෝම් එකක් නෙමෙයි. අනිත් එක අවුරුද්දෙන් අවුරුද්දට එක මේ අලුත් ෆෝම් එක පුරවන්නත් ඕන. එක අවුරුද්දක දැන් අපි කියමු මේ අවුරුද්ද දෙක වසරට පිරෙවම ආය ලබන අවුරුද්ද ආය අලුතින් තුන්වෙනි වසරට පුරවන්න ඕන. ඉතින් අර හැම එකට අපි කිව්වන් දැන් හලේ 600ක දෙනවා වවුචර් මේ කාඩ් එකක් දෙන්නේ. අපි ඒක ඕනම සුපර් මාකට් එකකින් නේ ඇඳුම් පොත් කඩ ඕනම පෙප්කෝ එනේ කවුරුලෙන් ගත්තේද? ඕනම එකකින් ගත්ත එකයි. මේ හැබැයි මෙයාට පාසලට අවශ්‍ය කරන ඒවායි ළමයට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් විතරයි එකෙන් ගන්න පුළුවන්. ඒකයි තව අර පොත් අපි පොත් වෙනම කටලයක් හැම ඒකටයි තව ආය වෙනම කිව්වනේ ලේ 300ක විතර මුදලක් ආය බැංක් account එකට වැටෙනවා කියලා අඩු ආදායම් ලාභීන්ට ඒ තුනට ෆෝම් 3ක් ෆිල් කරන්න ඕන. ඉතින් ඒ විදිහට තමයි ලැබෙන දීමන. ඉතින් ඊට අමතරව ළමයි ගොඩක් හොඳට ඉගෙන ගන්නවා නම් ඒවටත් තියෙන ගෙවීම් කරනවා. ඇත්තට මිස් කෝල මම හිතන්නේ ඒක හරියටම දන්නේ නැහැ. ගොඩක් තියෙනවා. අපිත් දන්නේ නැහැ තව දේවල් ඇති. අපි මේ දාන්න එකක් දෙකක් ඔය තමයි අපි ඔයාලට කිව්වේ. ඉතින් ඕක තමයි දීමන. මොනවද අපිට කියන්න තියෙන්නේ? ඇත්තටම ඉස්කෝලේ මම නම් සෑහීමකටපත් වෙනවා උගන්වන විදිය. නේද? ඉස්කෝලේ මම කියලා තියෙනවානේ බලන්න පොඩ්ඩක්. අරන වීඩියෝ මම දාන්න පුළුවන් වත. මේ ලින්ක් එක දාන්න. කෑම දෙනවා කියන්නේ මේ දෙනවා. දවල්ට පළතුරු, කිරි, බිස්කට් වෙනම තියා ළමයිට. මේ හදලා අපේ පුතා කන්නේ අරන් එනවා. ඒවට නම් මොකද ෆිල් කරන්න ඕනේ හැමෝටම දෙනවා එක. ඉතින් ඒ වගේ දවල්ට කෑම දෙනවා. ඇත්තටම 12:45 විතරයි 0 ක්ලාස් එකේ ඉඳන් ක්ලාස් ග්‍රේඩ් 5 වෙනකන් තියෙන 12 වෙනකන්. නෑ ඒ අපේ ඉස්කෝලේනේ. අනිත් ඉස්කෝල වල 5 වෙනකන් තියෙනවා. ඔව් මේකේ මේ අපේ පුතාණන්ගේ ආෆ්ටර් ස්කූල් නැහැ. තියෙනවා 2 වෙනකන් ආෆ්ටර් ස්කූල්. 2 වෙනකන් විතරයි ඉතින් තියෙන මේ අපේ පුතාණන් එකේ. ඒකත් මේ ගිය අවුරුද්දෙන් පටන් ගත්තනේ 2 වෙනකන්. ඉතින් අර ගොඩක් ඉස්කෝල වල තියෙනවා ආෆ්ටර් ස්කූල් මම එකක් කියලා දෙනවා හොයලා බලලා දාන්න. මොකද ඒක ලොකු මුදලක් යනවා. ඇත්තටම ආෆ්ටර් ස්කූල් වල ප්‍රයිවට් දාන්න ගියොත් මොකද අපි යවන්න නිසා අපි දන්නවා ඉතින් අම්මා ජොබ් එකක් කරාට ඇත්තටම වැඩක් තේරුමක් නැහැ ඉතින්. 1700ට වඩා වැඩි. අතින් අවම් පඩේ 2500 බලන්නකො එහෙම බැලුවොත් ඉතින් නේද? අපරාධනේ. ඉතින් ඕකට දැනගන්න තමයි මේ දේවල් තින් කියන්නේ නේ. හරි. ඉස්කෝලවල ඉතින් නේ අධ්‍යාපනයේ ඉතින් අර විදිහ තමයි අමාරුයි. ඇත්තට මට නම් මේ අමාරුයි. සමහරට අපි අර භාෂාව දන්නේ නැති ඒකත් හේතුවක් තමයි අමාරු වීම අපිට. අපිත් ඉතින් හිමින් නේ මේ ගමන යනවා. අනිත් එක දැන් මෙහි අර හැම වෙලේම අපි කතා කරනවා තව දික් වෙන වීඩියෝ එකනේ. ಜಾති ભેදේ හිතරිදීම ඇති වෙනවා අනිවාර්යයෙන්ම. හැම මිනිහම එක නැහැ නේද? මේ දේවල් වලත් ඉතින් ඔයාලා සතුටින් බාරලා ඒ දේවල් කරගෙන ඉස්සරහට යන්න. අපිත් එහෙම තමයි. ඔව් අපිත් ඉස්සරහට යනවා. යන ගමන් අපි ඔයගොල්ලන්ට කියන්න මොකද්ද? අපිත් හිතරිදීමක් වෙලා තිබ්බයි. අපි එක ඉස්කෝලේට ගිහ පස්සේ දවසක කියන්න නේද? අපි අනිවාර්යයෙන් කියන්න. අපි වෙන ඉස්කෝලකට කතා කරා අපේ ලොකුවට හිතරිදුනා. පස්සේ කියන්නේ වීඩියෝ එක දෙක වැඩි. අපිට කොහොමද ඒක
උනේ කියලා අපි ඇත්තටම අනිවාර්යෙන් කතා කරමු. මොකද සමහර අය හිතන්නේ අපිට හැමදේම ආසින් පාල වෙලා ගිහින්. හැමදේම උදේ සිද්ධ වෙනවා කියලා එහෙම නෑ. මේ ඉතින් අපේ මන්නම් ගොඩාක් අපි වැටිච්ච තැන් තියෙනවා නේද? අපි දෙන්න ඉතින් තනියම ඉතින් යනවා උතත් එක්කලා. මේ ඔයාලට කියන්නේ එහෙම තමයි. වැටෙන්නේ නැතුව යන්න කියලානේ. වැටෙන තැන් තියෙනවා ඇත්තටම. ගොඩක් තියෙනවා. එක තැනක් නෙමෙයි. හැම පැත්තෙම මේ මෙහෙට ආපුවම වැටෙන තැන් තියෙනවා. නැගිටින තැන් දෙක නම් වැටෙන තැන් තියෙනවා 100ක්. ඒක නිසා වැටෙන්න නැගිටින්න ඕන නේද? අපි වගේනේ. ප්‍රශ්න නැති වෙනවා. ඊට පස්සේ අපිත් කියව ගන්නවා අපරාධ මේම කියලා. ඒවටින් තියෙනවා. හරි එහෙනම් ඔන්න අද ටිකක් දික්කම මන්ද වීඩියෝ එක. ආයෙමත් අලුත් වීඩියෝක් කරන් ඉක්මනටම ඔයාලා හම්බෙන්න එන්න. එතකොට හැමෝම පරිස්සමෙන් හොඳින් සතුටින් ඉන්න. බයි බයි. Ciao, Lare vedere.